ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු දේශානි ඉසුරුගෙන් වෙන් වෙන බව කියමින් තුවාල සහිත ඡායාරූපයක් සමග තිබූ සටහන ගැන. ඉසුරු දේශානි ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා. ඔවුන් දෙදෙනා බඳිනවමයි කියලා තමයි කිව්වේ. කෙසේ වුණත් දේශානි තුවාල සහිත ඡායාරූපයක් සමග සටහනක් තබා තිබෙනවා. මුලින් මේ සටහනේ තිබුණු දේ බලලායිමු. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස්වලාගෙන, ඇත්ත කතාව හංගගෙන, ආදරේ කිය රඟපාගෙන අවංක හිත එක සෙල්ලම් කරන එක. ඇත්තටම මං ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතයේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසෑහෙන්න ආදරේ කරා. විශ්වාස කරා. මගේ ජීවිතයේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමව්පියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා. අවවාදත් දුන්නා. මං දන්න නොඅඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනවා හරි හේතුවකට වුණත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක්, ආදරයක්, ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නැහැ. අවංකව ආදරයක් ලැබෙද්දී අඩුමේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතුව තිරිසන්නු වගේ තමන්ගේ ගැහණිය ළඟින් ඉදිද්දී කුමන හෝ අරමුණකට වෙනත් ගැහණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වයේ නිසාද නැත්තම් එක හිතක් මැත්තේ නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද නැත්තම් කොච්චර වුණත් කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්න ඇති නේද? මම මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතා බහට ලක් වුණ සෝෂල් මීඩියාස් වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක්. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත ඉතින්. බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම්ගත් එකම දේ අපි ආදරය කරන්න ඕන, කැප වෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගෞරවයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. ඉතින් දේශානි මේ සටහනින් කියන විදිහට ඇය ඉසුරුත් සමග තිබුණු ආදර සම්බන්ධය අවසන් කරලා තියෙනවා. එමෙන්ම දේශානි මේ සටහනින් කියනවා වෙනත් ගැහණියක් සොයාගෙන යන කතාවකුත්. කෙසේ වුණත් ඉතින් දේශානිගේ පෙම්වතා ඉසුරුනේ. දේශානි මේ සටහනෙන් කියන්නේ ඉසුරු ගැන තමයි. එමෙන්ම තවත් කතාබහ කරන කාරණයක් තමයි දේශානිට සිදුවලා තිබෙන තුවාල කිහිපය. ඒ ඉසුරුගේ පහර දීමකින් සිදුවුවක් යන්න ගැනත් ප්‍රේක්ෂකයින්ට මේ වන විට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන නම් දේශානි ඒ සටහනෙන් මොකුත් කියලා නැහැ. කෙසේ වුණත් දේශානිගේ මේ සටහන නිසා සමාජ මාධ්‍යයේ ඉසුරුට දැඩි විවේචන එල්ල වෙන ආකාරයක් අපිට දැක ගන්න ලැබුණා. මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ? ඒ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.